පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන මේ බුද්ධ ශක්තිය මේ ලෝකයේ තුළ මේ විශ්වය තුළ තාම පවතිනෝ. ඒක මහා පුදුමාකාර දෙයක්. දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සමඟ උන්වහන්සේ චාරිකාය වඩිනකොට එක්තරා ස්ථානයකද මේ මහ වනාන්තරයේ මේ පාරක් කරහා තවත් ඈත නගරයකට බුදුරජාණන් වහන්සේ වඩින ගමන. හැබැයි බුදුරජාණන් වහන්සේක තැනකද ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්දය මෙන්න මේ ස්ථානයේ කකුසඳ බුදුරජාණන් වහන්සේ මෙතනම සමාපත්තියෙන් වැඩ සිටිය භූමියක්. කෝනාගමන බුදුරජාණන් වහන්සේත් මේ භූමියේ මෙතනම සමාපත්තියෙන් වැඩ ඉඳලා තියෙනවා. මේ මහා බද්ධකල්පයේ පහළ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් මේ භූමියේ මෙතනම සමාපත්තියෙන් වැඩ සිටියා කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරනවා. ඒ මොහොතේම ආනන්ද හාමුදුරු නිසීදනය එලලා එතන බුදුරජාණන් වහන්සේට වැඩයින ආසනයක් පනවල බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආරාධනයක් කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස තථාගතයන් වහන්සේත් මේ භූමියේ මෙතනම සමාපත්තියෙන් වැඩඉන්න සේක්වා. එතකොට මේ භූමිය මේ මහා බද්ධ කල්පයේ පහළ වෙච්ච සිව් බුදුරජාණන් වහන්සේලාම සේවනය කරපු උතුම් බුද්ධ භූමියක් පුණ්‍ය භූමියක් බවට පත්වෙනවා කියලා ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ තන මොහොතක් සමාපත්තියෙන් වැඩ ඉඳලා ආනන්ද හාමුදුරු සමඟ ගමන පිටත් වුණා. දැන් බලන්න එතකොට ඒ භූමිය ඒ වෙනකොට මේ මහා කැලේකට ගිය භූමියක් මොනවත් දකින්න දෙයක් නෑ. සමහර වෙලාවට උත්තරින් යනේන මිනිස්සු සත්තු කොච්චරනං ඔය භූමී හා මෙහා යනවැද. හැබැයි ඒ භූමියේ පෙර බුදුවරයන් වහන්සේලා යම් තැනක වැඩ සිටියද. එතන ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශක්තියක් ඒ භූමිය තුළ පවතින. එනිසයි බුදුරජාණන් වහන්සේ භූමියේ අතීතයේ මේ විදිහට බුදුවරු මේ ස්ථානිම වැඩ සිටියා කියලා බුදුමුවින් දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ආනන්ද හාමුදුරුවෝ තාරාධනා කරා ස්වාමීනී තථාගතයන් වහන්සේත් මෙතන සමාපත්තියෙන් වැඩඉන්න සේක්වා. පිංහතුනී මේ විශ්වය තුළ මේ ලෝකයේ තුළ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන්ම නිර්මාණය වෙන ස්ථානයන් ගැන අපි මීට පෙර ධර්ම දේශනාවල කතා කරලා තියෙන. ඒ තමයි අවිධහිත පුණ්‍ය භූමි. එතකොට අපිට පේනවා මේ විශ්වයක් සකස් වෙනකොට මේ ලෝක ධාතුවක් නිර්මාණය වෙනකොට මේ ලෝකයේ බුදුවරයන් වහන්සේලා සේවනය කරන එකම ස්ථාන හැම බුදු කෙනෙක්ම පරිහරණය කරන පුණ්‍ය භූමි ලෝකෙ පහළ වෙන. එදකොට ඒවා බුදුවරු අනුව සාධහරණයි. එනිසා තමයි ඒ ස්ථාන අවිධහිත පුණ්‍ය භූමි හැටියට හඳුන්නන්. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේලා ඊළඟට අවිධහිත දේශනත්තියෙන් හැම බුදු කෙනෙක්ම ධම්මචක්ක දේශනාවෙන්මයි ධර්ම දේශනාව ආරම්භ කරන්න. මේ උතුම් ධම්මචක්ක දේශනාව අවිධහිත දේශනාවක්. හැම බුදුරජාණන් වහන්සේලාම අත් නොහැර දේශනා කරන දේශනය. ඒවගේම තමයි සතර සතිපට්ඨාන දේශනාවත් ධර්මී සඳහන් වෙනවා. සියලු බුදුරජාණන් වහන්සේලා ඒ ආකාරයටම අත් නොහැර දේශනා කරන දේශනාවක් හැටියට. එතකොට අපිට පේනවා මේ හැම බුදු කෙනෙක්ම දේශනා කරන දේශනා තියෙනවා. හැම බුදු කෙනෙක්ම පරිහරණය කරන පුණ්‍ය භූමි තියෙනවා. ඒ වගේමයි ඒ බුදුරජාණන් වහන්සේලාගේ මේ විශ්වය තුළ උන්වහන්සේලාගේ අධිෂ්ඨාන ශක්තිය බුද්ධ ශක්තිය කියන එක මහා පුදුම දෙයක්. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමේ. ඒකට හේතුව බුද්ධ විෂය අචින්තයයි. මේ අචින්තය වූ විෂය තුළ අපේ මේ පුංචි නුවනට අපිට ටිකක් හරි තේරෙන්න පුළුවන් ආකාරයට තේරුම් ගත හැකි ආකාරයට අපි උත්සාහ කරන්න මේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන් ගැන මේ බුද්ධ වචනයන් ගැන බුදුරජාණන් වහන්සේ පිහිටවපු අධිෂ්ඨානයන් ගැන අපි යම් මට්ටමකට හරි තේරුම් ගන්න. ඔබ දන්නවා රතන සූත්‍ර දේශනාව කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටෝන දේශනාව. ඒවගේම බුදුරජාණන් වහන්සේගේ මේ ආටානාටිය සූත්‍රය කන්ද පිරිත දජග්ග සූත්‍රය මේ වගේ විශේෂිත දේශනා රැසක් තියෙනවා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටෝන දේශනා. එතකොට අපිට පේනවා කෝටි ලක්ෂයක් සක්වල කියපුහම අපි මේ ජීවත් වෙන ලෝකධාතු විතරක් නෙමේ. ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේම දෙව් බමුන් තුළ ඒ බුද්ධ විෂය ගැන ඒ දේශනාව ගැන ආඥාව පිහිටෙව්වා කියන්නේ ඒ සියලු දෙනා ඒ දේශනාව ඒ අයුරින්ම පිළි අරගෙන ඒ බුද්ධ වචනයට අවනත වෙනවා. ඒ වගේ දේශනාවත් තමයි දජග්ග පිරිත. මේ දජග්ග පිරිතක් හැටියට අපි භාවිතා කරන මේ දේශනාව සඳහන් වෙන්නේ ඔබ බලන්න ඔබේ ජීවිතය තුළ ඔබ ඕන තරම් බයවෙලා ඇත් තැති ගැනීම් ඔබේ ජීවිතය ඇතිවෙලා ඇත් ලොමු ඩැහැ ගැනීම් ඇතිවෙලා ඇත් සමහර වෙලාවට ඔබ කියන මගේ රෝම කෙලින් වෙනවා කියන මගේ ඇඟම කිලිපොලා යන මට මහා බයක් ඇති වුණා පපුුව නතර වුණා කිය
මට හුස්ම ගන්නත් බැරි වුණා කියන. පපුුව ගැහින්න ගත්තා මට මොකක් දුනේ කියලා හිතාගන්න බෑ මට දවාගන්නවත් බැරි වුණ කකුල් පණ නැති වුණා කියන. එතකොට මිනිස්සුන්ට මේ බිය තැති ගැනීම ඇති වෙනවා. හැබැයි එවැනි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ක්‍රමය මේ මනුස්ස ලෝකෙ අපිට විතරක් නෙමේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්ට පවා මෙන්න ක්‍රමය බිය තැති ගැනීම නැති කරගන්න තියෙන ක්‍රමේ. ඒ තමයි බුදුගුණ සිහිකිරීම. ධර්මී ගුණ සිහිකිරීම. සංගගුණ සිහිකිරීම. ඒ නිසා බොහෝ වෙලාවට මිනිස්සු පුරුදු වෙන්නේ. කෙලෙස් සහිත කෙනෙක්ගේ රැකවරණයක් හොයාගෙනයන්. තැන් ඔබ හිතන්න ඔබ බොහෝ වෙලාවට මිනිස්සු තමන්ට කරදර බාධා එනකොට දෙවියන්ගේ පිහිට පතාගෙන යන. ඒක මිනිස්සුන්ගේ අසරණකම නිසා සමහරලාවට වෙන දෙයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්ට පවා බියක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇතිවුණොත් මෙන්න ක්‍රමවේත් පිංහතුනී දෙවියන්ටත් බිය ඇති වෙනවා. තැතිගන්න ලොමු ඩැහැගන්න මනුසයන්ට විතරක් නෙමේ. දෙවියන් කියන්නේ බොහෝ වෙලා කෙලෙස් සහිතයි. දෙවිවරු කියන්නේ කෙලෙස් සහිත පිරිසක් පංච කාමයන් තුළ මේ ඇසට පේන ප්‍රියමනාප රූප කනට ඇහෙන සබ්ද නාසීට දැනෙන ගඳසුවද දිවට දැනෙන රස කයිට දැනෙන පහස කියන පංච කාමයන් තුළ සැපය සොම්නස හොයමි ඒ සැප සම්පත් පිනෙන් උපරිම වසයෙන් පහළ වෙච්ච පිරිසක්. එතකොට ඒ දෙවිවරුන්ටත් පංචකාම සැපයන් නිසාම ඒ ඇලීම නිසාම ඒවන් තුළ ඇලීම් ගැටීම් ඇති කරගන්න. සමහර වෙලාවට අනිත් දෙවිවරුන්ගේ විමාන දැකලා ඉරිසියාවල් ඇති වෙනවා. හිතේ දවේශය ඇති වෙනවා. ඒ දෙවියන් දිව්‍යාංගනාවන් ඊළඟට ඒ දෙවිවරු ඒ දිවිය පිරිස් අතර යම් යම් ගැටුම් ඇතිවෙන. තරහ ඇතිවෙන යම් යම් කණ්ඩායන් අතර දිගට ඇතිවෙන ප්‍රශ්න ගැටලු බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙන්. ඒ අතර දිවිය ලෝකේ මේ සුරාසුර යුද්ධ ගැන දේශන ගණනාවක සඳහන් වෙන. මේ සුරාසුර කියන්නේ කවුද කියලා ගත්තොත් පිංහතුනේ ඔබ දන්නවා දිවිය ලෝකයේ දෙදෙව්ලොවට අධිපති දෙවියන් තමයි සක්‍ර දෙවිය. සක්‍ර දෙවිය කියන අපේ බුද්ධ ශාසනයකත් බොහෝ සම්බන්ධයක් තියෙන දේවතාවේ. බුදුරජාණන් වහන්සේගෙන් බණහල උතුම් සෝතාපන්න ඵලයට පත්වෙනවා මේ සක්‍ර දෙවියෝ බුදුරජාණන් වහන්සේගෙන් බණහල පසුකාලි. අවසානි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ පවා සක්‍ර දෙවියන්ට මේ ලංකාවේ බුද්ධ ශාසනී ආරක්ෂාව පවරපු බව දීගනිකාය අට්ට කතාව සඳහන් වෙනවා. හැබැයි මේ සක්‍ර දෙවියෝ අපේ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ පිරුම්පුරණ කාලේ පවා පාරමී පුරණ බෝසතාණන් වහන්සේලාට පාරමී ධර්ම සම්පූර්ණ කරගන්න බොහෝ උපකාර කරන්නේ සක්‍ර දෙවියෝ. වෙස්සන්තර කතාව ගත්තත් එදා සක්‍ර දෙවියන් තමයි බලන්න බෝසතාණන් වහන්සේගේ පාරමී සම්පූර්ණයි. ඒ වෙනකොට උන්වහන්සේගේ දාන පාරමිතාව කොටසක් සම්පූර්ණ වෙලා තිබුන්නේ. එදා සක්‍ර දෙවියන් තමන්ගේ මේ දිවිය ලෝකයේ තමන්ට පහළවෙච්ච මේ දිව්‍යාංගනාවන් අතර අගමෙහෙසිකාව වෙලා සක්‍ර දෙවියන්ගේ බොහෝ පින් ඇති දිව්‍යාංගනාවක් හැටියට පිනෙන් පහළ වෙලා හිටියේ කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙන යන බුදු කෙනෙක් බුදුවෙන ආත්මේ මව් පදවිය ප්‍රාර්ථනා කරගෙන යන පින්වන්ත කෙන සක්‍ර දෙවියන් විධාන කරන ඔබ මනුලොවට යායුතුයි දැන්. බෝස්ථානන් වහන්සේගේ දාන පාරමිතාව කොටසක් සම්පූරණෑ. ඒ වෙලාවේ දිව්‍යාංගනාව කියන අනේ සක් දෙවිදුනි ඇයි ඔබ මාව මනුස්සලෝකෙට යවන්න ඔබට මාව එපා වුණාද කියලාහන්. නෑ එහෙම දෙයක් නිසා නෙමෙයි ඔබට යුතුකමක් තියෙනවා. ඔබට පැවරිච්ච වගකීමක් තියෙනවා. ඒ වෙලාවේ සක්‍ර දෙවියන්ගෙන් වරම් කීපයක් ඉල්ලනවා. ඒ වරං අරගෙන තමයි සක්‍ර දෙවියන්ගෙන් එදා කුසතී දේවී හැටියට ජයතුරාපුර උපදින්. සංජේතයන රජ්ජුරුව හැටියට දෙව්ලව හිටපු කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙන යන දේවතාව සක්‍ර දෙවියන් මනුලොවට එවනවා. ඒ විදිහට මනුස්සලෝකෙට එවලා නිසි කාලෙ එනකොට ඒ අය විවාහ වෙලා රජකං කරන කාලෙ එනකොට තමයි බෝසතාණන් වහන්සේට දෙවිවරු ආරාධනා කරන්නේ මහාවීරයන් වහන්ස ඔබහන්සේට දාන පාරමිතාව අවසාන කොටස පරමත්ත පාරමී කොටසක් සම්පූර්ණ කරගන්න තියෙනවා. ඒ පිණිස මනුලොවට වඩින සේක්වා කියලා ආරාධනා කරන්න. ඊළඟට බලන්න ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරණ එක ආත්මයක එදා දහම් සොඩ ජාතකය ගත්තා. එදා මහා යක්ෂයෙක් හැටියට බෝසතාණන් වහන්සේ ධර්මී වෙනුවෙන් මං ජීවිතේම පූජා කරනවා කියලා හිතපු වෙලාවේ වෙස්වලාගෙන එන්නේ මහා යක්ෂයෙක් වගේ වෙස්වලාගෙන එන්නේ සක්‍ර දෙවියෝ. බෝසතාණන් වහන්සේ පාරමී පුරන්න පරමත්ත පාරමිතාවට අනුග්‍රහ දැක්වුව. එදා
දහම්සුන් රජ්ජුරුව පර්වතයක් මුදුනට නැගලා බණපදයක් මට ඇසේවා කියලා යක්ෂයාගේ කටට පනින්න ඉදිරිපත් වෙච්ච වෙලාවේ අහසිදිම දෑතට මරගෙන දෙව්ලොවටම එක්කං ගෙහිල්ලා සක්‍ර දෙවියන්ගේ පණ්ඩු කම්බල කියන මේ සෛලාසනීම වාඩි කරවල ධර්මී කියලා දීලා ආපහු ගෙනහල රාජ්‍යයේ පිහිටෙව්වා කිය. එතකොට අපිට පේනවා මේ පාරමී පුරණ බෝසතාණන් වහන්සේලාට පවා සක්‍ර දෙවියන් මොන තරං උපකාර කරනවා. විස්සන්තරාත්මී බොහෝ තැන්වල අවසානි දේවිය දන් දෙන්න. මහළු බ්‍රාහ්මණයෙක් වගේ විශ්වලාගෙන එන්නේ දේවිය ඉල්ලගෙන සක්‍ර දෙවියන්. ඒ වෙලා වෙස්සන්ත රජ්ජුරු දේවිය තමන්ගේ හදවත වගේ දේවිය දන් දෙනවා. ඒ දන්දීපු වෙලාවේ සක්‍ර දෙවියන් සක්‍ර සුරූපයේ මහසට පැනනැගල කියනවා ඔබහන්සේකි දැම් පාරමී සම්පූර්ණයි. මේ දේවිය ඔබහන්සේට මං ආපහු පවරනවා. ආයමත් කාටවත් දන්දීමට අවශ්‍යනෑ ඔබහන්සේගේ පාරමී සම්පූර්ණයි ලෝතුරා බුද්ධත්තේ පිණිස කියල සක්‍ර දෙවියන් අහසඉදං සාධකාරදීලා දෙව්ලොවට යනවා. එතකොට අපිට පේනවා මේ සක්‍ර දෙවියෝ කියලා කියන්නේ පිනට කැමති ධර්මයට ලැදී ධර්මය තුළ හැසිරෙන දෙවි කෙනෙක්. එනිසා තමයි අපේ බෝසතාණන් වහන්සේ මවකුස පිළිසිඳගත්ත තැන. සක්‍ර දෙවියන් විධාන කරලා සතරවරන් දෙවියන් 4 දෙනාම බෝසත් අම්මගේ 4 පැත්තෙන් ආරක්ෂාවට යෙදෙව්ව. දරුව බිහිවෙන දවසේ රන් දැලකින් බෝසතාණන් වහන්සේ කුසෙන් බිහිවෙනකොට අතට ගන්නේ සක්‍ර දෙවියන්. සතරවරත් දෙවියන්ගේ අතට පත් කරලා ආයමත් සක්‍ර දෙවියන්ගේ අතින් තමයි බෝසත් පුතා අම්මගේ අතට දෙන්නේ දේවිය බොහෝම සතුටට පත්වෙන්න. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ පහළ වනා කියලා බෝසත් පුතා අම්මගේ අතට දෙන්නේ සක්‍ර දෙවියන්ගේ අතින්. මෙන්න මේ සක්‍ර දෙවියන් හා බැඳිච්ච කතාවක් තමයි මේ දජග්ග සූත්‍රයට ඇතුළත් වෙලා තිය. මේ දේශනාව තියෙන්නේ දිවිය ලෝකයේ මේ සුරාසුර දෙවිවරු අතර ඇතිවෙන ගැටුමක්. මේ ගැටුමට එක හේතුවක් තමයි සක්‍ර දෙවියෝ කියන්නේ මගමානවකය හැටියට. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලෙකට පෙර. අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකට පෙරේදා මනුලොව ජීවත්වෙච්ච දඹදිව ජීවත්වෙච්ච මගමානව යාළුව 33 දෙනෙක් හිටිය. මේ 33 දෙනා එක්ක එකතු වෙලා ඉදා මගමානවකයා බොහෝ පින්කං කරනවා. දවසක් මේ මගමානවකයා ඇවිදගෙන යනකොට ඒ කාලෙ මිනිස්සු මුළු පාරවල් ඔක්කොම කැලෑව ඇවිලා ගස් කඩාගෙන වැටිලා පාරට. හැබැයි කවුරුත් මේ වයින් කරන්න අමාරුවෙන් ඒ අස්සෙන් රිංගල යන උඩින් පැනල යන කවුරුත් අර පාරට වැටිච්ච ගහක්කත් අයින් කරන්න. පාරි හැම තැනම ගල් කෑලි ඊළඟට කඩාගෙන වැටිච්ච පස් කෑලි කඳුනායගීව මේ අමාරුවෙන් හරි මිනිස්සු එහා මෙහා පැනගෙන යන. දවසක් මෙහෙම යනකොට පාරට වැටලා තියෙනවා ගහක්. එදා තනියම මේ ගහ කොහෝම හරි තල්ලු කරලා කෑලි ටික කඩලා අයින් කරලා බලාගෙන හිටියා. මුලින් උඩින් පැනපැනගිය මිනිස්සු දැම් බොහොම හොදට පාර යනවා. අනේ මේ මිනිස්සු මෙහෙම දේවල් කරන්නේ නෑනි. කොච්චර දෙයක්ද මං කරේ කියලා එදා තමන්ට තනියෙන් වැටහුණ. පසුවදා ඇවිල්ලා මේ පාරි තියෙන තනකොළ ටික තනියම ඉගිල්ලුව. තමන්ම අද්දකින් තනකොළ ගලෝල පාර සුද්ධ කරා. පාර සුද්ධ කරලා බලාගෙන හිටියා. දැම් බොහෝ පිරිසක් පාර යනවා. මිනිස්සු වෙන දවගේන්නේ මේ පාරි තිබ්බ ගල් කෑලි අයින් කරා. රොඩු කෑලි අතුගාලා ඉවත් කරා. මේ විදියට පාර සුද්ධ පවිත්‍ර කරලා පාර ලස්සන්ට හැදුව. ඊට පස්සේ කල්පනා කර අනේ මේ මිනිස්සුන්ට පැන් භාජනයක් තියන්න තියෙනවන මේ මිනිස්සු කොච්චර මහන්සියෙන් පිපාසෙන් මේ පාරි නිතර එහා මෙහා යන මිනිස්සුයින්. ඒ නිසා පැන්තාලියක් සකස් කෙරෙව්. ඒවගේම මිනිස්සුන්ට පොදු ස්ථාන හදන්න මේ විදිහට දැන් වෙන කිසිම වැටුපක්කත් මොකවත් නෑ. මේ මිනිස්සුන්ට පාරවල්වල සමහර පාරවල් ගිහිල්ලා ඇලවල් වලින් බැහැල මිනිස්සු බොහොම අමාරුවෙන් වතුරේ වැටි වැටි එගොඩ වෙලා යනවා. හැබැයි මේකට ඒ දණ්ඩක් හදල තිබ්බොත් මේ මිනිස්සුන්ට කොච්චර යහපතක්. එහෙම කල්පනා කරලා ඒ දඩු හදන්න කල්පනා කර. ඔහොම ඉන්නකොට දවසක් තමන්ගේ යාළුව මිත්‍රයෝ ටිකත් ඇවිල්ලා මේකට එකතුුණ. ඔහොම එකතු වෙච්ච පිරිස 33 දෙනෙක් හිටිය මගමානවකයෙක්. මේ 33 දෙනාම එකතු වෙලා උදේ ඉදන් රෑවෙන කම්ම තනියම පාරවල් සකස් කරනවා. පාරවල් අතුගානෝ. පාරට වැටිලා තියෙන මේ ගස්කොලන් කපලා ඉවත් කරනවා. ඊළඟට මිනිස්සුන්ට පොදු පහසුකන් නාන තොටවල් හදනු. පැම්පොකුණු සකස් කර පින්තාලිය සකස් කර මනුස්සයන්ට ගිමන් නිවන්න පාරවල් අයින ගිමංහල් හැදුව. මේ විදිහට මිනිස්සු එකතු වෙලා මේ ගමම ලස්සන කරා මේ මගමානවකය පිරිසත් එක්ක එකතු වෙලා. ඔය අතරේ ගම් ප්‍රධානය හදිසියේ මේ ගමට එනකොට වෙනද වගේ නෙමේ ගම අනික් ගම්මාන වගෙන බොහොම ලස්සනයි. දැන් පාරවල් පිරිසිදුයි පාරවල් වල පැන්තාලි තියෙනවා පැම්පොකුණු හදලා කෞද මේ වෙනස කරේ කියලා බැලුව. බලලා
හොයාගත්ත මේ මග මානවකයා මේ ටික එකතු වෙලා තමයි මේ වෙනස කරන්න. ඒ වෙලාවේ ඔහුව නොමග යවන්න උත්සාහ කරා වැඩි හරි ගියේ නෑ. රජ්ජුරුවන්ට ගිහිල්ලා කේලමක් ගොතලා කිව්වා රජතුමනි මෙන්න මේ වගේ හොරු ටිකක් ඉන්නවා. මේ ගමේ මගේ ප්‍රදේශේ මගේ ගම් භූමියේ හොරු රැලක් ඉන්නවා. 33 දෙනෙක් ඉන්නවා කිව්වේ මේ මහා හොරත් එක්ක එකතු වෙච්ච. මේ අය මේ ගමම විනාශ කරනවා කිව්වා. ගම් පහරනවා කිව්වා. රජ්ජුරුවෝ ඒ වෙලාවේ අර කියපු දේ විශ්වාස කරලා රාජබටේ යෙදෙව්වා. ගිහිල්ලා අල්ලගෙන වරෙල්ලා කිව්වා ඔය පිරිස. දැන් අර ගම් ප්‍රධානියාගේ කීමට ගිහිල්ලා මග මානවකයයි එදා යාළුවෝ 33 දෙනාවයි රජ්ජුරුවන්ගේ රාජබටය කුදලගෙන එක්කරගෙන ආව රජ්ජුරුවෝ ඉස්සරහට. ගෙනල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කර රජතුමනි මෙන්න අර පල් හොරු ටික. රජ්ජුරුවොත් හෙව්වේ බැලුවේ නෑ මේවා නඩු ඇසීමක් නෑ. ඉතින් රාජනීතියනේ. ඒ වෙලාවේ තමන්ට හිතයිසීවර කේලං කියපු ගම් ප්‍රධානියා කියපු දේ විශ්වාස කරලා රජ්ජුරුවෝ ඒ මොහොතේම අනකරා තමන්ගේ බෙල්ල දක්වා වල්ලන්න කිව්වා. ඉස්සර දීපු රාජ දනුවන් තියෙනවා. පොළොවේ වල්ලනවා වලවල් හාරලා බෙල්ල දක්වා වලලලා ඇත්තු ලවා පාගවනවා. හිස පාගවනවා ඇතා ලවා. දැන් මේ විදිහට ඇත්තු ලවා පාගවල මරන්න සමයි සැලසුම් කරේ. දැන් මග මානවකයයි අර 33 දෙනාවයි පොළොව ඇතුලේ බෙල්ල දක්වාම පස්වලින් වැහුවා. දැන් වහලා බෙල්ල විතරයි උඩට තියෙන්නේ. රජ්ජුරුවන්ගේ ඇතා දැන් මේ දඬුවම් දෙනකොට ඇවිල්ලා මිනිස්සු පාගලා මරණ මේ හස්තිය අරගෙන එනකොට මග මානවකයා යාළුවන්ට කියනවා අපි කරේ යහපත් දෙයක්. මෛත්‍රිය වඩන්න කියෝ. රජ්ජුරුවන්ටත් මෛත්‍රී වඩන්. මේ ගම් ප්‍රධානය ගැනවත් වේශසිතක් ඇති කරගන්න එපා මෛත්‍රිය වඩන්. ඒ විතරක් නෙමෙයි මේ හැමෝටම මෛත්‍රී වඩන්න ඇතාට පවා මෛත්‍රී වඩන්නක බලන්න මේ මෛත්‍රිය මොන තරම් බලයක්ද කියලා. මේ මෛත්‍රී බලය කියන්නේ මේ ඇතා ළඟට ඇවිල්ලා මෛත්‍රී වඩනකොට ආපස්සට දිව්ව ඇතා හැරිලා ආපස්සට ගිය. කවදාවත් නොවෙච්ච දෙයක් රජ්ජුරුවත් ඇතිගත්ත මොකක්ද මේ වුණේ. ඒ වෙලාව ඇත්ගොවන්ට කීවා ඇතාව ලංකරන්න කියලා ඇතා ලංවෙන්නේ වෙන ළඟට ගේනකොටම ආපහු හැරිලා දුවනු ඇත. අවසානයේ රජ්ජුරුවන්ට හිතුණා මේ අය ළඟ මොකක් හරි මන්තරයක් තියෙන්න පුළුවන්. මේ ඇත්තු බය කරන මන්තරයක්. ඒ නිසා ඔය ඔක්කොගේම මූුණවල් ඔක්කොම වහන්න පැදුරු වගේ කලාල දාලා දැන් ඔක්කොම අර මූුණ ඔක්කොම වැැහුව ඔළුව විතරයි පොළොවෙන් උඩට අරන් තිබ ඒවත් වැැහුව. වහලා ඉවර වෙලා ඇතාවගේ ඉන්න කියව පාගවන්න. ඒත් මෛත්‍රී වඩනකොට ඇතා ඒත් ආපහු හැරලා දුවන ලංවෙන්න රජ්ජුරුවන්ට මොකක්ද මේ වුණේ කියලා රජ්ජුරුව කිව්වා ඔය ඔක්කොම ගොඩ ගනිල්ලක් ළඟට ගෙන්න ලැහුවා මොකක්ද උඹල ළඟ තියෙන මන්තරේ මේ ඇත්තු දමනය කරන මන්තරයක් තියෙනවා නේද. ඒ වෙලාවේ මග මානවකයා කියනවා අනේ රජතුමනි අපි ළඟ තියෙන එකම මන්ත්‍රේ මෛත්‍රිය තමයි කිව්වේ. අපි උදේ පාන්දරින් අපි යාළුව ටික නැගිටලා සියලු දෙනාට මෛත්‍රී කරනවා. උදේ ඉඳන් සියලු දෙනාට මෛත්‍රී වඩලා අපි උදේම පිටත් වෙලා යන්නේ කාට හරි යහපතක් කරන්න. අපි ගිහිල්ලා ගමේ මේ විදිහට ලිං හදනවා. කැඩිලා තියෙන ගෙවල් මිනිස්සුන්ට හදලා දෙනවා. ඒ වගේම පාරවල් සකස් කරලා දෙනවා. වැව් පොකුණු කරනවා. මිනිස්සුන්ට වතුර භාජන තියෙනවා. අපි දවස පුරා කරන්නේ ওই ටික තමයි මෛත්‍රියෙන්ම තමයි කිව්ව අපි මේ දේවල් කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සක්‍ර දෙවියන් බවට පත්වෙච්ච මග මානවකයා මනුස්ස ලෝකයේදී Taman දිවිහිමියෙන් රැකපු ගුණධර්ම කීපයක් ගැන දේශනාවල තියෙනවා. ඒ තමයි මේ සක්‍ර පදවිය ලැබෙන්න හේතුනේ එදා මග මානවකය හැටියට කටයුතු කරන කාලේ දිවිහිමියෙන් තමන්ගේ දෙමව්පියන්ව පෝෂණය කරනවා මග මානවකය. ඒ වගේම තමන්ගේ දිවිහිමියෙන් කුල දිටුවන් පුදනවා. වැඩිහිටියන් ඒ වගේම ගුරුවරු ඒ සියලු දෙනාට ගරු සත්කාර කරනවා. එක දිවිහිමියෙන් දිවි ඇති තාක්කල් තමන් පුරුදු කරපු දෙයක්. ඒ වගේමයි මග මානවකයා දිවිහිමියෙන් මෘදු මොලොක් වචන කතා කර හැම වෙලාම වචනයක් කතා කරත් සුවපත් වේවා යහපතක් වේවා. ඒ විදිය තව කෙනෙක්ගේ හිත සංසිදෙන සුභාසිත වචන තමයි කියනවා මේ මගමානවකයා ජීවිත කාලෙම කතා කරේ. වචනයක් නිසාවත් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා කියන මෛත්‍රී සිතෙන්ම මෘදු මොලොක් මෛත්‍රී සහගත වචන ජීවිත කාලෙම කතා කර. ඒ විතරක් නෙමේ මගමානවකයා දිවි හිමියෙන් කේලාං කීමෙන් වැලකිලා කටයුතු කරාගෙන කවම දාවත් කිසිම දෙයක් තව කෙනෙක්කුගේ හිතක් රිදෙන දෙයක් තව කෙනෙකුට කරදරයක් වෙන දෙයක් තව කෙනෙකුගේ පවුලක් විනාස වෙන වචනයක්වත් කේලමක් ජීවිත කාලෙම කියලනෑ. තමන් රුතයක් හැටියට ආරක්ෂා කරපු දිවිහිමියෙන් රැකපු ගුණධර්මටික තමයියේ. ඒ විතරක් නෙමේ දිවිහිමියෙන් මං මසුරු මල දුරු කරමින් කටයුතු කරනවා කියලා ත්‍යාග සම්පත්තිය පුරුදු කරාගෙන අනුන්ට උදව් උපකාර කර.
අනුන්ගේ දේවල් ගැන කිසිම දෙයක් ගැන ලෝභ සිතක් ඇති කරගත්තේ නෑ. බොහෝ වෙලාවට මිනිස්සුන්ට යමක්කමත් තියෙන කෙනෙක් දැක්කට පස්සේ ඉරිසියාව උපදිනවා. තව කෙනෙක්ගේ වස්තුවට ආස හිතෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ දියුණුව දැකලා සමහරලාවට තමන් දියුණුවෙන්න උත්සාහ කරනවා නෙමෙයි, අනුන් නැසේවා, අනුන් වෙනසේවා හිතෙන් හරි හිතනවා. එතකොට මේ කුහක මේ පාපී සිතුවිලි බලන්න ඔබේ හිත තුළ කොච්චරනම් මතුවෙනව ඇද්ද. හැබැයි එදා මග මානවකයා සසර පුරුදු කරපු මේ ගුණධර්ම නිසා තමයි සක්‍ර දෙවියන් වෙලා පහළ වුණේ. කවදාවත් කිසිම කෙනෙක්ගේ වස්තුව දැකලා ඒකට ඉරිසියා කරලා නෑ කියන. ඒ වගේමයි ත්‍යාගශීලී ගුණය බොහොම පිරිසිදුව දිවි ඇතිතෙක් පරිත්‍යාගශීලී ගුණය පුරුදු කරා කියන. ඉල්ලන අයට තමන්ට පුළුවන් විදිහට හැමෝටම උදව්වක් උපකාරයක් කරා කියන දිවිහිමියෙන්. ඒ වගේමයි දන්දීම මිනිස්සුන්ට උදව්පකාර කිරීම දිවිහිමියෙන් පුරුදු කරගත්තා කියන. ඒ විතරක් නෙමේ මග මානවකයා හැම වෙලාවෙම මම ක්‍රෝධ හිතක් නං ඇති කරගන්නේ නෑ, මෛත්‍රී සිතෙන්ම කටයුතු කරනවා කියලා මෛත්‍රියම සසරි පුරුදු කර. ඔන්න ඔය හේතුව නිසා තමයි සක්‍ර දෙවියෝ වෙලා මරණින් මත්තේ පහළවෙයි. තැන් අවසානි රජ්ජුරුව දැනගත්තා මේ අය නිවරදී බොහොම ගුණයහපත්, මේ රජ්ජුරුවන්ට ගතු කේලං කියලා තියෙන මේ ගම්පතිය තමයි වැරදිකාරය. අවසානයේ මග මානවකයාගේ ඒ ඉල්ලීම නිසා ගම්පතියට වවා කරන්න හදපු දනුවමෙන් ඔහුව නිදහස් කෙරෙව්. එදා රජ්ජුරුව කියනවා කැමති වරයක් ඉල්ලන්නකි. ඒ වෙලා මග මානවකයටත් අර යාළුව මේ 33 දෙනාටත් රිසිසේ මිනිස්සුන්ට උදව්පකාර කරමින් පින්කරගෙන ඉන්න ගම්වරයක් පිරිනැව්වා. ඒ අයට ගම්පති තනතුර දීලා මේ ප්‍රදේශයම මිනිස්සුන්ට උදව්පකාර කරන්න කියලා රජ්ජුරුව විනේම ප්‍රදේශයක්ම පැවරුව. මීට පස්සේ මග මානවකයා යාළුවොත් එක්ක ගිහිල්ලා ශාලාවල් හැදුව. මිනිස්සුන්ට බොහෝම සැපසේ යනේ නායට ශාලාවල් කරවල තිබ පාරවල් හැදුව. ඔය විදියට බොහෝ පින්කං කරලා මරණින් මත්තේ දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියෝ වෙලා පහළවෙන. පිංහතුනේ දිවිය ලෝකෙ අපි නොදන්න සමහර පුදුම සිදුවීම් තියෙන. ඔබට මේවා දේශනාවල සඳහන් වෙන සමහර දේවල් මේ මනුස්ස ලෝකෙයින් ඔබට මේවා ගැන පුදුම හිතෙන්න පුළුවන්. එදා සක්‍ර දෙවියෝ දෙව්ලෝ පහළ වෙනකොට දෙදෙව්ලෝට අධිපති සක්‍රය වෙලා පහළ වෙනකොට මේ දිවිය ලෝකේම හිටිය ගැටුමට බර දේවතාවරු පිරිසා. දිවිය ලෝකෙ ඉන්නවා තවතිසා දෙව්ලොව නිතර කිපෙනවා, කේන්ති ගන්නවා. අර පින්කර අයත් එක්ක ගැටුමට මේනො. දැන් එහෙමයි ඉන්නවනේ මනුස්ස ලෝකෙ. ඔබ නිකන් මනුස්ස ලෝකෙ මානසිකත්වයෙන් හිතන්න පිනට බනින අය ඉන්නවා. පින්කරන අයත් එක්ක හැම වෙලේම ඉරිසියාවෙන් වෛරයෙන් පින්කම් වලට බනින ලෙඩ්ඩු නැද්ද බලන්න. සමහර අය ඉන්නවා ඔය කොච්චර අපරාධ කර දුරාචාරයේදී ඉන්න මිනිස්සු ගැන නෙමෙයි කේන්තිය තියෙන. පින්කමක් කරන කෙනාට කොහේ හරි දානයක් දෙනවනම්, පින්කමක් කරනවනම්, මිනිස්සු එකතු වෙලා පින්කම් කරනවා නම්, ලොකු බුද්ධ වන්දනාවල් කරනවා නම්, ලොකු මල් පූජාවක් කරනවා නම්, කොහේ හරි පින්කමක් කරනවා නම් ඒවට බනිනවා. එතකොට ඒ වගේ එදා දිවිය ලෝකෙ හිටියා පිනට අකමැති නිතර ගැටුම් හදාගන්න පිරිසක්. සක්‍ර දෙවියෝ කල්පනා කරා මේ දෙව්ලොව ආරක්ෂාව සලසන්නට ඕන, මේ ඉන්න දෙවිවරුන්ට රිසිසේ පින්කරගෙන ඉන්න පරිසරය හදන්න ඕන කියලා සක්‍ර දෙවියෝ සක්‍ර පදවිය ලැබුණට පස්සේ සියලූම දෙවිවරුන්ට අර ගැටුමට බරායටයි ඔක්කොටෝම ආරාධනා කරලා උත්සවයක් ලෑස්ති කරා. ඔබ හිතන්නික ලොකු සංග්‍රහයක් කියලා. මිනිස්සු ඒ වගේ තමන්ට තනතුරක් ලැබුණට පස්සේ ඔක්කොම එකතු කරලා ඔය භෝජන සංග්‍රහයල් පවත්තත්. ඒ වගේ සක්‍ර දෙවියෝ දෙව්ලොව සංග්‍රහයක් ලෑස්ති කරා, භෝජන සංග්‍රහයක්. එතකොට මේ භෝජන සංග්‍රහයට දෙවිවරු වගේම අර දිවිය ලෝකෙ ගැටුමට බර මේ පිරිසත් ඇවිල්ලහි. හැබැයි සක්‍රිය තමන්ගේ පිරිසට මනසින් අධිෂ්ඨාන කරලා සිතුවිලිවලින් ඒ අයට ඉඟි කරා කිසිම කෙනෙක් මත්පැන් ඒ වගේ දේවල් දිවිය ලෝකෙ දැන් මේ කෙලෙස් සහිතය ඒ වගේ දේවල් මේ උත්සවයේදී සුර දෙවිවරු පාවිච්චි කරන්න එපා කියලා අසුරයන්ට ඇති තරම් බොන්න දුන්න කිය. එතකොට ඒ වෙනකොට දැන් සක්‍ර දෙවියෝ සුවාන් වෙලා නැහැ. ඒ කාලේ මුල් කාලේ සක්‍ර පදවිය ලැබිච්ච කාලේ දැන් අර අසුර පිරිස ගැටුමට බර පිරිස ඇවිල්ලා දැන් කාලා බීලා විනෝද වෙලා හොද්දටම බීලා මත් වෙලා දෙව්ලොව ඔවුන් සිහිමුර්ජා වුණා. සිහිමුර්ජා වුණාට පස්සේ සක්‍ර දෙවියෝ දැන් ඔක්කොම ඇදගෙන වැටුණා අර අසුරයෝ ටික. දැන් අර ගැටුමට බර දේවතාවරු ටික ඇදගෙන වැටුණා. සිහිමුර්ජා වෙලා බීලා බේබදුකම. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ සුර දෙවිවරුන්ට කියනවා ඔය පිරිස අල්ලලා මහාමේරු පර්වතයෙන් පහලට දාන්න කිය. ඔළුව පහලට හරවලා පල්ලෙහාට දාන්න. දෙව්ලොව
මේ මනුස්සලෝක ඉඳං යොදුන් 84,000ක් ඉහළ අහසේ තමයි තව්තිසා දෙව්ලෝ පිහිටලා තියෙන. ඊට පහලින් තමයි චාතුම් මහරාජික දෙව්ලෝ පිහිටලා තියෙන මනුස්සලෝක ඉඳං යොදුන් 42,000ක් ඉහළ. එතකොට එතන ඉඳන් තවත් 42,000ක් ඉහළ තමයි තව්තිසා මනුස්සලෝක ඉඳං යොදුන් 84,000ක් ඉහළින් කිය. අපේ පියවිය හැට නොපෙනෙන මේ පරෝතයක් ගැන දේශනාවල සඳහන් වෙනවා එක ඉරදිමත් කෙනෙකුට දිවැස්නුවන උපදවාගත්ත කෙනෙකුට ඉරදියෙන් දකින්න පුළුවන් පරෝතයක් මහාමේරු පරෝතය. මේ මහාමේරු පරෝතයේ කෙලවර තව්තිසා දෙව්ලොව දක්වාම පිහිටලතිය. මේ මහාමේරු පරෝතයෙන් පහලට දාන්න කියලා අර ගැටුමට බර දැම් බීල මත්වෙලා හිටපු පිරිස දෙවිවරු උස්සල දැම්ම පල්ලෙහා. දාලා ඔවුන්ට පහළ මහාමේරු පරෝතයේ පහළ ඔවුන්ට විමාන සකස් කර. සක්‍ර දෙවියන් අධිෂ්ඨානෙන් ඔවුන්ට වෙනම ඒ ප්‍රදේශ විමාන සකස් කරා දැන් පල්ලෙහාට වැටිලා දෙවියන් මොකද කරේ දෙවියන්ගේ දිවිය ලෝකෙ ආරක්ෂාව තර කර. ආරක්ෂාව තර කරලා දෙවියන් ඒ සුර දෙවියන්ගේ කොටසේ විශේෂ ප්‍රාකාර සකස් කරාගෙන සක්‍ර දෙවියන්ගේ ඒ වජිර කියන ආයුධය අරගෙන ඉන්න සක්‍ර ප්‍රතිමා ඒ තමන්ගේ ඒ භූමි ප්‍රදේශයේ හැම තැනම පේන සැලැස්ව තමන්ගේ අධිෂ්ඨානය බලය පිහිටෝල. දැන් ඔහොම ගියාට පස්ස දැන් අර වෙරි හිඳිලා දැම් මත්වීම නිදහස් වෙලා දැම් මේ අය නැකිටල බැලුවා. බලනකොට දිවිය ලෝකෙ තියෙන පරසතු ගස් ගැන උබහල ඇති පරසතු මල් පහළ වෙන. දෙව්ලොව. දැන් මේ ජාතිය ගස්නෙමේ තියෙන්නේ. චිත්ත පාටලී කියලා ගස් වගේයක් තියෙනවා පහළ වෙලා. දෙව්ලොව තියෙන ගස්නෙමේ. දැම් මේ පිරිස නැකිල් ලබැලු අපි මේ කොහෙ දෙඉන්නේ. බලනකොට තේරුම් ගත්තා මේ සක්‍රය අපිව මුලා කරානේ අපිට මත්වෙන්න දීලා අපිට උත්සවයකට එන්න කියලා අපිව දෙව්ලොවින් පහලට ඇදලා දැම්මනේද වරයව් යන්න යුද්ධෙට කියලා අන්න පිරිස එකතු කරගෙන සක්‍රයා එක්ක යුද්ධෙට කිය. ඔය විදිහට තමයි කියෙන ඉස්සල්ලාම අසුරයෝ සුර දෙවිවරු එක්ක යුද්ධේ පටන්ගත්ත මුලින්ම. එතකොට ඔය විදිහට තමයි එදා පටන්ගත්ත මේ ප්‍රශ්නය විටිං විට මේ සුරාසුර යුද්ධ ඇති වෙන. සමහර වෙලාවට ඒ යුද්ධෙන් සුර දෙවිවරු ජයග්‍රහණය කරන අවස්ථායනවා. ඒවගේම සමහර වෙලාවට අසුරයෝ ජයග්‍රහණය කරන. ඔවුන් මේ මහාමේරු පරොත්තේ දිගේ ගිහිල්ලා දෙව්ලවදී දෙවියන් එකතු කරගෙන ගිහිල්ලා ඔවුන් යුද්ධ කරලයිනවා. එතකොට මේ විදිහට සුර ආසුර දෙවියන් අතර විටිං විට ගැටුම් යුද්ධ ඇති වෙන. මෙන්න මේ වගේ දෙව්ලොව ඇතිවෙච්ච යුද්ධකදී. දවසක් මේ දිවිය ලෝකේ සුර ආසුර දෙවිවරු අතර ගැටුමක් බලවත්ව යුද්ධයක් ඇතිවෙන්න යන වෙලා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා. මේ වෙලාවෙ සක්‍ර දෙවියන් තමන්ගේ සෙම්පති පිරිස යුද පෙරමුණට යන්න සූදානන් වෙන දිවිය පිරිසට කතා කරලා උපදෙස් දෙනවා. ඒ උපදේශෙ බුදුරජාණන් වහන්සේ දැකලා කියනවා මහණෙනි මේ වෙලාවේ මෙන්න මෙහෙම දෙයක් දෙව්ලොව සිද්ධ වෙන. ඒ තමයි මේ සුරාසුර දෙවියන් අතර ගැටුමක් ඇති වෙනවා. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් තමන්ගේ දිවිය පිරිසට කතා කරලා කියනවා නුබලාට මේ යුද පෙරමුණේ මේ අසුරය එක්ක යුද්ධ කරන වෙලාවෙදි. භයංවා චම්බිතත්තංවා ලෝමහන්සෝවා බයක් උපදින්න පුළුවන්. තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇතිවෙන චම්බිතත්තන් තැතිගන්න පුළුවන්. ලෝමහන්සෝවා ලොමු ඩැහැ ගැනීමක් ඇතිවෙන්න පුළුවන්. ඒ වෙලාවට සක්‍ර දෙවියන්ගේ කොඩිය දිහා බලන්න කියන. පිංහතුනි සක්‍ර දෙවියන්ට රථයක් තියෙනවා සක්‍ර දෙවියන් මාතලී තමයි රතාචාරිවරය. රෝධ දහසක් තියෙනවා කියන මේ සක්‍ර දෙවියන්ගේ රතේ. මේ රතේ ඉදිරියෙන් රත්තරම් පාට බොහොම ලස්සන දජයක් තියෙනවා සක්‍ර දෙවියන් වෙනුවෙන් ලෙලදේ. එතකොට සක්‍ර දෙවියන් මේ රතේ ඉන්නවා කියන්නේ මේ දජයේ ලෙලදෙනවා. සක්‍ර දෙවියන් යුද පෙරමුණේ ඉදිරියෙන් ඉන්නවනං තමන් එක්ක පෙරමුණේ යන සියලු දෙනාට ඒ දිසා බලනකොට සක්‍ර දෙවියන්ගේ රතේ තියෙන මේ කොඩිය ලෙල දෙන හැටි පේනවා. කොඩිය ලෙල දෙනවා දකිනවකොට මේ අය දන්නවා එහෙනම් මේ යුද පෙරමුණේ ඉදිරියෙන් සක්‍ර දෙවියන් ඉන්නවා. ඒ නිසා අපි මොකටද බයවෙන්. මේ සක්‍ර දෙවියන්ගේ වජ්‍රායුදය ගැන සඳහන් වෙනවා. සක්‍ර දෙවියන්ගේ මේ ආයුදේ තමයි දෙව්ලෝ තියෙන බලවත්ම ආයුදේ. සක්‍ර දෙවියන්ට දැම් මේ මනුස්ස ලෝක යුද්ධ වගේන්න මේ දෙවිය ලෝක යුද්ධ ගැන සඳහන් වෙන තැන් තියෙනවා. එක ඊතලේ විදිනකොට ඒ දෙවිවරුන්ගේ අධිෂ්ඨාන ශක්තියයි බලය තේජසෙක්ක ඊතල 100 එක ඊතලේ විදිනකොට ඊතල දහසක් යන අනි පැත්තට. එතකොට මේ විදිහට මේ සුරාසුර යුද්ධ ඇති වෙනකොට ඒ එවන හැම ආයුධයක්ම පහර දෙනකොට ඒ ආයුධයට ප්‍රතිවිරුද්ධ ආයුදේ සක්‍ර දෙවියන්ගේ ආයුධයෙන් මැවිලා ඒක නතරවෙන්. ඒ නිසා ඊතල දහසක් එව්වත් ඒ සියල්ල මග නවත්තන්න පුළුවන්
බලවත් ආයුධයක් තමයි සක්‍ර දෙවියන්ගේ තියෙන වජ්‍රායුධ. එතකොට සක්‍ර දෙවියන් යුද පෙරමුණේ ඉදිරියෙන් ඉන්නවා කියන්නේ ඒ තමන් පසුපස යන ඒ සියලුම සුර පිරිසට ලොකු ශක්තියක් ඇති වෙනවා. බය තැති ගැනීම නැති වෙනවා. අපේ නායක සෙම්පති දේවතාව අපි ඉදිරියේ ඉන්නවා. සක්‍ර දෙවියන් ඉන්නවා. අපි මොකටද බය වෙන්නේ? ඊළඟට සක්‍ර දෙවියෝ තමන්ගේ සුර දෙවිවරුන්ට කියනවා බැරි වෙලාවත් මගේ දජේ දිහා බලන්න බැරි වුණොත් මේ දෙව්ලොව ඉන්නවා බොහෝම බල සම්පන්න දේවතාවෙක් ප්‍රජාපති. මේ ප්‍රජාපති දෙවියොත් බොහෝම බල සම්පන්න දේවතාවේ. යුද පෙරමුණේ ඉදිරියෙන් යන මේ ප්‍රජාපති දෙවියන්ගේ දජේ දිහා බලන්න. එහෙම නැත්නම් යුද පෙරමුණේ ඉදිරියෙන් යන ඊසාන දෙවියන් බොහෝ දෙවිවරුන්ට යුද පෙරමුණේ නායකත්වය දෙන සුර දෙවියන්ගේ ජයග්‍රහණය පිණිස යුද පෙරමුණේ ඉදිරියෙන් යන නායක සෙම්පති දේවතාව ඊසාන දෙවියන්. මේ ඊසාන දෙවියන් ඉදිරියෙන් ඉන්නවනං ඒ දජේ ලෙල දෙනවා අහසේ. ඒ දිහා බලන්. එහෙම නැත්නම් ප්‍රජාපති දෙවියන් දිහා බලන්. මෙන්න මේ විදිහට දෙවිවරු 4 දෙනෙක් ගැන සක්‍ර දෙවියන් මේ යුද පෙරමුණේ බයක් තැති ගැනීමක් ඇති වුණොත් මෙන්න මේ විදිහට බලලා බිය තැති ගැනීම නැති කරගන්න කියලා තමන්ගේ දිවිය පිරිසට කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා දැන් බුදුරජාණන් වහන්සේ බුදු ඇසීම මේක දැකලා භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි සක්‍ර දෙවියනොත් අවීතරාගෝ අවීත දෝසෝ අවීත මෝහෝ මේ සක්‍රය කියලා කියන්නේ රාගයේ ප්‍රහාණය කරගත්ත කෙනෙක් නෙමෙයි. ද්වේෂයේ ප්‍රහාණය කරගත්ත කෙනෙක් නෙමෙයි. මෝහයේ ප්‍රහාණය කරගත්ත කෙනෙක් නෙමෙයි. ඒ නිසා සක්‍ර දෙවියන්ටත් බිය තැති ගැනීම ඇති වෙනවා. සක්‍ර දෙවියොත් බය වෙනවා තැතිගන්නවා පලා යනවා පලායිති උට්ඨාසි තැතිගන්නවා පලා යනවා. ඒ නිසා මහණෙනි නුඹලාට දැන් බුදුරජාණන් වහන්සේ මේ කතාව මේ දිව්‍ය ලෝකේ වෙන කතාව කියලා භික්ෂුන් වහන්සේලාට කියනවා. ඒ නිසා මහණෙනි බය වුණාට පස්සේ ඉතින් තවත් බය වෙන කෙනෙක්ව සිහි කරනවට වැඩිය මහණෙනි නුඹලාට තථාගතයන් වහන්සේ යමක් දේශනා කරනවා මගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට අරන්නේ වේවා රුක්ක මූලගත වේවා ශුන්‍යාගාරේ වේවා යම් කිසි තැනක මේ කැලෑවල් වල මහා වනාන්තරවල ආරණ්‍යවල ගස් යට බණ භාවනා කරගෙන ඉන්න භික්ෂුන් වහන්සේලාට මහ කැලෑවල් වල සමහරවල් නොයෙක් විදිහේ කැලේ ඉන්න යක්කු ඉන්නවා අමනුෂ්‍යයෝ ඉන්නවා බිය තැති ගැනීම ඇති වෙන්න පුළුවන් භයානක දේවල් සිද්ධ වෙනවා නොයෙක් බිය ඇති වෙන කාරණා එදෙන්න පුළුවන්. එතකොට එවැනි භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා නුඹලට මගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට බියක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් යම් දවසක ඇති වුණු නුඹලාට තථාගතයන් වහන්සේ අන්න ක්‍රමයක් පෙන්නලා දෙනවා. මේක කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු දේශනාව. කවදාහරි ඔබට බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේව තමයි සිහි කළ යුතු. උන්වහන්සේ රාගයේ ප්‍රහාණය කරගත්ත කෙනෙක්. ද්වේෂයේ ප්‍රහාණය කරගත්ත කෙනෙක්. මෝහයේ ප්‍රහාණය කරගත්ත කෙනෙක්. උන්වහන්සේ රාග දේශ මෝහ ප්‍රහාණය කරන්න පෙර පවා ඔබ දන්නව බෝධි මූලයේ වාඩි වුණේ උන්වහන්සේ වැඩ හිටියේ මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මැරුණත් නැකිටින්නෑ කියන චතුරංග සමන්නාගත වීරියෙන් වැඩඉන්නකොට මේ කාම ලෝකයේම අධිපති භාවේ දරණ වසවර්ති මාරය ගිරිමේ කලාකි නැතුපිට නැගලා දස බිම්බරක් මාරසේනා පිරිවරාගෙනාවේ මහා භයානක හඬ ඇති කරගෙන. එතකොට අහස ගුගුරනෝ පොළොව දෙදරනා වගේ භයානක හඬ ඇතිවෙන. ළඟළඟ හෙන පුපුරනා වගේ භයානක සබ්ද ඇතිවෙන. ඊතල වරුසාවල් ගල් වරුසාවල් මේ විදියට අහසෙන් වැටෙන්න සලස්සනවා. හැබැයි උන්වහන්සේ ඒ වෙනකොට තාම බුදු වෙලා හිටියේ නෑ. වජිරාසනය මත බුදුවෙන අධිෂ්ඨානෙන් වාඩි වුණා විතරයි. ඒවත් උන්වහන්සේ බයවුන්නේ තැතිගත්තේ නෑ. උන්වහන්සේ අධිෂ්ඨානයෙන්ම මැරුණත් නැකිටින් නෑ කියලා එදා උන්වහන්සේ වජිරාසනී මත වැඩ හිටිය. එහෙව් ශාස්තෘන් වහන්සේ නමක් උන්වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කරාට පස්සේ උන්වහන්සේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරාට පස්සේ ශ්‍රාවකයන්ට පෙන්ලා දෙනවා මහණෙනි නුඹලාට යම් දවසක බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත් කවදා නුඹලා සිහි කරන්න කියනවා මම සරණගිය බුදුරජාණන් වහන්සේ නම් ඒ කාන්තෙක් අරහං සම්මා සම්බුද්ධයි විජ්ජාචන්න සම්පන්න. ඔබ සිහි කරන්න ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන්න සම්පන්න සුගතු ලෝකවිදු අනුත්තරු පුරිෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සාන
බුද්ධෝ භගවා කියලා බුදුරජාණන් වහන්සේව සිහි කරා. අන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු ක්‍රමේ. හැබැයි අපිට මෙහෙම දෙයක් නම් දැන් මිනිස්සු ධර්මී හැසිරෙන එක කොහොම වුණත් බොහෝ වෙලාවට බයක් ඇතිවුණහම ඉතිපිසෝ ගාථාව කියන පුරුද්දනම් තියෙනවා තාම. සමහර වෙලාවට පැටලි හරි භගවා ඉතිපි අරහං කිය හරි බය වුණාට පස්සේ ගාථාව අනිත් පැත්තට හරි කියනවා. එතකොට හැබැයි මේ ගාථාවෙන් බිය තැති ගැනීම නැතිවෙන්න නම් ඔබ තුනුරුවන් ගැන සද්ධාවක පිහිටල ඒ සද්ධාව තුළ ධර්මයේ හැසිරෙන කෙනෙක් නම් ඒ මොහොතෙම බිය තැති ගැනීම දුරු වෙලා යන. ඒ නිසා පිංහතුනේ බියක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණාට පස්සේ බුදුගුණම හිතන් ඒ මොහොතේ බුදුගුණම අරමුණු කරගන්න. මරණ මංචකයේ වේවා. මරණ බය කියන්නේ ජීවිතේ භයානකම තැන. එවැනි බයක් ඇති වුණත් බුද්ධගුණම සිහි කරන්න ඔබට වෙන කිසිම රැකවරණයක් නෑ තුනුරුවන් ඇරෙන්. ඒ නිසා යම් තැනකද ජීවිතේ මොන විදිහට බයක් තැති ගැනීමක් ඇති වුණත් බුදුගුණ සිහි කරන්න. යම් හේතුවකින් බුදුගුණ සිහිකරගන්න ෂණිකව අමතක වුණොත් බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මී හිතන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය නගේ කාන්තයෙන් ස්වාක්කාතයි. සන්දිිට්ටිකෝ අකාලිකෝ එහි පස්සිකෝපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඥෝහි කියලා ධර්මය ගුණ වසයෙන් හිතන්න කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දම්මංගිවෝ භික්කවේ අනුස්සරතන් යම් භවිස්සති භයංවා චම්බිතත්තංවා ලෝමහන්සෝවාසෝ පහිස්සති. ධර්මය ගුණ සිහි කරනකොට බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් තිබුණොත් ඒක ප්‍රහාණය වෙලා යනවා. හැබැයි යම් කිසි වෙලාවක එක පාට ධර්මය සිහි කරගන්න බැරිවුණොත් මේ ධර්මමාර්ගය අනුගමනය කරලා මගඵල ලබපෝ මහරහතන් වහන්සේලා ශ්‍රාවකයෝ ඒ ආර්ය මහා ශ්‍රාවක සංඝයා ගුණ වශයෙන් හිතන් සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ මේ විදිහට සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යදිදහන් චත්තාරි පුරිස යුගහනි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයං අනුත්තරම් පුඤ්ඤක් හෙත්තං ලෝකස්සාති කියලා මේ බුදුගුණ දහම්ගුණ සංගුණ මේක නිතර සිහි කරන්න. මේ නිතර සිහි කිරීම තුළ තුනුරුවන් ගුණ ඔබ හිතනවා කියන්නේ හැම වෙලාවෙම තුනුරුවන් ගුණ සිහි කරනවා කියන ඔබ ජීවිතේ මහා පුදුමාකාර ආරක්ෂාවක් ඔබ තුළ සකස් කරගෙන ජීවත් වෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවල පෙන්නන්නේ මේ තුනුරුවන්ගේ තියෙන ආශිර්වාද ආරක්ෂා බුද්ධ අධිෂ්ඨානය. පින්වතුනි දේශනාවල සඳහන් වෙන ඔබ අහලා ඇති දවසක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අතීත කතාවක් මේ ජාතක කතාවක සඳහන් වෙනවා. පොඩි දරුවෙක් පුරුදු වෙලා හිටියා හැමදාම බුදුගුණ සිහි කරනවා. බුදුරජාණන් වහන්සේව සිහි කරලා වන්දනා කරනවා. එදා රාත්‍රී මේ ගැල් පිරිසක නැගලා මෙහෙම යනකොට හදිසියේම මහා රාත්‍රී මහා කැලේක මේ ගැල් කණ්ඩායමත් එක්ක මේ දරුවත් රෑ නිදාගත්. එතකොට එදා මේ කරත්තය ඇතුළට වෙලා තමයි රෑ නින්දාගත්. මහා වනාන්තරයේ හිටපු මේ යක්ෂේ මෙතනින් යන ගමන් මේ දරුවගේ කකුලෙන් ඇද්දා. කකුලෙන් අදිනකොට මේ දරුවට බුදුගුණ තමයි කියන සිහිවුණ එක පාට බුදුගුණ කියවුණ. බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරී වේවා කියලා නමෝ බුද්ධාය කියලා තමන්ගේ කටින් කියවුණ. බුදුගුණ සිහි වෙනකොටම අර යක්ෂය වීසි වෙලා ගියා කෙන උද්දිව්වා කියනවා පැනල. එතකොට අපිට පේනවා මේ බුදුගුණ සිහි කිරීමම මේ දේශනාවේ සඳහන් වෙනවා මේ ජාතක කතා මේ දරුවා මේ තමන්ට වෙච්ච දේ ගමේ ගිහිල්ලා කිව්වට පස්සේ එදායේ ගමේ මිනිස්සු ඒ ප්‍රදේශයේම මිනිස්සු බුදුගුණම සිහි කරන්න පටන් ගත්තා කිය. එනිසා පින්වතුනි ඔබේ ජීවිතයේ බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් යම් දවසක ඇති වුණොත් ඒ මොහොතට බුදුගුණම හිතන් බුදුගුණ සිහිකිරීම පුරුද්දක් කරගන්න. බුදුගුණ සිහිකිරීමම බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනවා කියන්නේ එක භාවනාවක් එක පැත්තකින් බුද්ධානුස්සතිය. ඔබ ධර්මයේ ගුණ සිහි කරනවා කියන්නේ ඒකත් භාවනාවක් ධම්මානුස්සතිය. ඔබ සංඝගුණ සිහි කරනවා කියන්නේ ඒකත් භාවනාවක් සංඝානුස්සතිය. අනුස්සති භාවනා තුනක් ඔබ තුළ වැඩෙනවා. ඒ වගේමයි ඔබට විශාල ආශිර්වාදයක් ඔබට විශාල රැකවරණයක් කෝටි ලක්ෂයක් සක්වල දෙව්බමුන්ගේ ආශිර්වාදය පවා ඔබට ලැබෙන දෙයක්. මොකද බුද්ධ අධිෂ්ඨානය මේ දේශනාවල අධිෂ්ඨාන ශක්තිය කෝටි ලක්ෂයක් සක්වල පිහිටෝල තිය. පිංහතුනි බලන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානවල තියෙන බලවත්ක. බුදුරජාණන් වහන්සේ සිරිපා සටහන් පවා තබන්නේ අවුරුදු 5,000ක් යනතෙක්. මේ සිරිපා සටහන නොමැකී පවතීවා කියෙන බුද්ධ අධිෂ්ඨානය තුළ. ඒ වගේමයි
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මේ වෙනකොට අවුරුදු 2560 ගානක් ගත වෙලා. හැබැයි තාමත් සර්වඥ ධාතුන් වහන්සේලා දෙව් බමුන්ගේ වන්දනා ලබමින් දෙව් මිනිසුන්ගේ අප්‍රමාණ පුද පූජා ලබමින් ඒ බුද්ධ අධිෂ්ඨානින් විසිරී ගිය ලලාට ධාතුන් වහන්සේ අකුධාතුන් වහන්සේලා සතර දළදා වහන්සේලා සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා දෙව්ලෝ මනුලෝ බඹලව බුද්ධ අධිෂ්ඨානය මත දෙව් බමුන්ගේ වන්දනා ලබමින් තාමත් ධාතු පරිනිර්වාණය දක්වාම වැඩ සිටින. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුද්ධ අධිෂ්ඨාන මත දකුණු අකුධාතුන් වහන්සේ අහසේ බුදුරුව මවාගෙන පෙළහර පාල තමයි ථූපාරාම සෑය තැන්පත්වෙන්. රුවන්වැලි මහා සෑයි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් වෙන්නේ ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසේ බුදුරුව මවාගෙන පෙළහර පාල තමයි ඒ ධාතු ගර්භය තුළ තැන්පත්වෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේලාට පුළුවන්නම් බුදුරුවක් මවාගෙන පෙළහර පාන්න ඒ උතුම් ධාතුන් වහන්සේලා තුළ ඒ අස්ති ධාතුන් වහන්සේලා තුළ මොනතරම් බුද්ධ ශක්තියක් බුද්ධ අධිෂ්ඨානයක් මේ විශ්වය තුළ බුදුරජාණන් වහන්සේගේ ශක්තියක් පිහිටලා තියෙනවද. ඒ නිසා මේ බුදු ගුණේ බුද්ධ බලය බුද්ධ අධිෂ්ඨානය බුදුරජාණන් වහන්සේගේ ගුණයන්ගේ ස්වභාවේ අපිට මේක මීටරයකින් මැනලා හොයන්න පුළුවන්කමක් නෑ. උපකරණයකින් මෙන්න මෙහෙම උපකරණයකට අහුවෙනවා කියලා උපකරණ හොයාගන්න තරම්වත් එහෙම හැකියාවක් ඒක අපිට හිතාගන්න බෑ. ඒ නිසායි බුද්ධ විෂය අචින්ත්‍යයි කියන්නේ. ඒ අචින්ත්‍ය වූ බුද්ධ විෂය තුළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් ආරක්ෂාව පිණිස බලවත්ම දේශන රැසක් පෙන්නලා දෙනවා. අපිට නිවන් මගට අදාළ වෙන විදියට බණ භාවනා කරගෙන කෙලෙස් ප්‍රහාණය කරගන්න අදාළ වෙන විදියට පටිච්ච සම්පාදය ගැන පංච උපාදානස්කන්ධය ගැන බෝධිපාක්ෂික ධර්මයන් ගැන දේශන රැසක් තියෙන දහස් ගණන් දේශනා තියෙන. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ යනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මිනිස්සෙකුට බය වෙනවා කෙලෙස් සහිත කෙනා තැති ගන්නවා ජීවිතේ ලොමු ඩැහැ ගන්නවා. ඒ වගේ වෙලාව තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බලවත්ම දේශනා පෙන්නනවා. ඒ අතර බලවත්ම දේශනාවක් තමයි මේ දජග්ග පිරිතේ සඳහන් වෙන තුනුරුවන් ගුණ සිහි කිරීම. ඒ වගේම ඔබ දන්නවා අපේ පැරැන්නන් එදා ඉඳන් භාවිතා කරපු බලවත්ම දේශනා ටික තමයි තුන් සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු තවත් දේශනාවක් රතන සූත්‍රය. මේ රතන සූත්‍රයට ඇතුල් වෙලා තියෙන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, තුනුරුවන්ගේ ගුණ ඇතුළත් සත්‍යක්‍රියා දේශනාව. එදා විශාලා මහනුවර තුම්බිය දුරු කරපු බලවත්ම දේශනා. ඒ විතරක් නෙමෙයි මහා මංගල සූත්‍ර මේ ලෝකේ යම්තාක් යහපත් කියලා මංගල දේවල් ඇද්ද ඒ යහපත් දේවල් සියල්ල ඇතුළත් සත්‍යක්‍රියා දේශනාව. අපි කියන්නේ සෙත් ගාථා කියනවා කියන සමහරු මේ සෙත් කවි කියෝ ගන්නවා යහපත වෙනුවෙන් මේ හැමදේම කරන්නේ. එතකොට මේ ලෝකේම යහපත් කියලා යමක් තියෙනවා නම් ඒ සියල්ල මහා මංගල සූත්‍රයට කැටි කරලා ඒ තුලින් කරපු ලෝකයාටම කරපු බලවත්ම ආශිර්වාද දේශනාව මහා මංගල සූත්‍රය. ඒ වගේම කරණීයමිත සූත්‍රය ලෝක සත්වයාටම මෛත්‍රී පතුරවන බලවත්ම දේශනාව. මෛත්‍රී කියන්නේ මහා බලයක්. බලන්න මග මානවකයා. එදා මෛත්‍රී බලය නිසාමයි අර තමන්ගේ යාළුව 33 දෙනාවත් මරන්න ගෙනාපු මේ හස්තිය පවා ආපස්සට හැරිලා දිව්වේ. තමන් මේ මරණයෙන් පවා රාජ දඬුවමෙන් පවා ආරක්ෂා වුණේ මෛත්‍රිය පැතිරවීම නිසා. ඒ නිසා මේ බලවත්ම දේශන අපේ පැරැන්නන් එදා ඉඳන් මහා මංගල සූත්‍රයේ, රතන සූත්‍රයේ, කරණීයමිත සූත්‍රයේ තමන්ගේ ජීවිතය කරගෙන තුන් සූත්‍ර කටපාඩමින් තියාගෙන මේ තුන් සූත්‍රයම ආශිර්වාද ලබාගත්. ඒ නිසා මේ සියලු බුද්ධ දේශනා පිරිත් දේශනාවන්ගේ මහා පුදුමාකාර ආශිර්වාදයක් බලයක් පවතිනවා. ඒ නිසාමයි අපි ලබන ඉරිදා දවසේ ඔබ දන්නවා දෙසැම්බර් 31 වෙනිදා අපි සීල සුවර්ණ පුණ්‍ය භූමියේදී ලබන වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අපි දන්නවා ලබන්නා වූ නව වසර 2018 වර්ෂයේ අපි විවහාර කරන්නේ මේ වර්ෂේ. මේ විවහාරික වර්ෂය ආරම්භ වෙන්නේ ජනවාරි 1 වෙනිදායි. ජනවාරි 1 වෙනිදාෙන් ආරම්භ වෙන මේ විවහාරික වර්ෂයේ නිදුක් නිරෝගී භව සැලසෙන නිරෝගී භවයේ මේ වසරක් බවට පත්වේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනේ අපි දවස පුරාම පින්කම් මාලාවක් සූදානම් කරමින් පවතින. ඒ නිසා ඔබ ලබන සතියේ ලබන ඉරිදා දවසේ ඔබ සුදු අතින් සැරසිලා මේ මහා පින්කමට එකතු වෙන්න හොරණ සීල ස්වරණ දික්හේනපුර වැලිපත පිහිටි සීල ස්වර්ණ පුණ්‍ය භූමියට පැමිණෙන උදෑසන පූජනී කැටවල හේමාලෝක පූජනී නායක මාහිම්පාණන් වහන්සේගේ වැඩමවීමෙන් මෙත්නෙත් පාමුල
ධර්මදේශනාව ධර්ම සාකච්ඡාව උදෑසන 8 සිට කරණීයමිත සූත්‍රය ඇසුරු කරගෙන බලවත්ම දේශනාවෙන් ඔබට රටට ලෝකයට ආශිර්වාද කෙරෙනවා. ඊළඟට 3 සූත්‍රයේ සජ්ජායනා කෙරෙනවා. ඊළඟට දහවල් 1ට මාතර මහින්ද හාමුදුරන් වහන්සේ මේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු රතන සූත්‍රය ඇසුරු කරගෙන ඔබට ධර්ම දේශනාවක් සිදු කරමින් ඔබට ආශිර්වාද කරනවා. ඊළඟට පැය 2ක් පුරාම 3 සූත්‍රයේ සැදැහැවතුන් එකතු කරගෙන මහා හඬ නගා ඒ භූමියේ සජ්ජායනා කරමින් පිරිත් කරනවා. ඒ වගේම හවස් වරුවේ හවස 4ට අපි විශේෂිත ඖෂධ වර්ග 100 ගාණක් සකස් කරගත්ත ඖෂධ පූජාවක් ඒ පුණ්‍ය භූමියේ අපි ශබ්ද පූජා මැද්දේ පවත්වනවා. බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් අපි සිදු කරන පළවෙනිම පින්කම උන්වහන්සේටත් නිරෝගී සම්පන්නිය ලැබුණේ සසරේ ගිලනුන්ට අපෝපස්ථාන කරලා. බුද්ධ ප්‍රමුඛ ලක්ෂ ගණන් සංඝයාට බෙහෙත් කරලා ඖෂධ පූජා කරලා ඒ පින තමයි උන්වහන්සේට විපාක දුන්නේ. ඒ නිසා ලබන්නා වූ නව වසර නිරෝගී භාවයේ ලැබෙන වසරක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනෙන් ඔබට ආශිර්වාද පිණිස ඖෂධ පූජාවක් පැවැත්වෙන පූජනීය ගණේකන්දේ චන්ද්‍රරත්න හාමුදුරන් වහන්සේ ඒ වගේම හවස 6ට මැදිරිගිරිය පුණ්‍යසාර හාමුදුරන් වහන්සේගේ ඒ උතුම් ආශිර්වාද පූජාව ඒ වගේම රාත්‍රී 7ට සුපුරුදු පරිදි ඔබට මේ උතුම් සිත්නෙත් අසපුව ධර්ම දේශනාවත් රාත්‍රී 8ට ඔබට විශේෂිත අබතෙල් පහන් පූජාව සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට අපි ආරාධනා කරනවා එළඟි තෙල් පහනක් අබතෙල් පහනක් රැගෙන ඔබ ලබන ඉරිදා සීල සුවර්ණ පුණ්‍ය භූමියට පැමිණෙනකොට පුංචි දේශයක් අරගෙන ඔබ පැමිණෙන්න. මේ දවස පුරාම 3 සූත්‍රය සජ්ජායනා කරලා අපි මේ 3 සූත්‍රයේ තියෙන ඒ උතුම් බුද්ධ බලය ධර්මයේ බලය සංඝයාගේ ඒ උතුම් ආනුභාවයේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුණුගේ ආශිර්වාදයෙන් ඒ පහන් නෙලියෙන් ඔබට ලබන්නා වූ නව වසර නිදුක් නිරෝගී සම්පන්නියම ලැබේවා. ඔබේ ජීවිතයේ තියෙන අඳුර දුරු වෙලා පහන් නෙලියෙන් අඳුර දුරු වෙලා ආලෝකේ පහළ වෙන්නාසේ ලබන්නා වූ නව වසර ඔබේ ජීවිතේම ආලෝකමත් වේවා කියන ආශිර්වාදයෙන් පූජනීය ගණේකන්දේ චන්ද්‍රරත්න හාමුදුරන් වහන්සේගේ ඒ උතුම් අබතෙල් පහන් පූජාමේ පින්කමටත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහාත් අපි ඔබට ආරාධනා කරමින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා. සාදු සාදු සාදු. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයත් ඔබ හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරේ AGG කුසුමලතා මහත්මිය වෙදගෙදර තලුන්න රන්න පදිංචි මේ පිංහතුන් තමයි අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරේ. මේ පිංහතුන්ගේ අරමුණු අතර සඳහන් වෙන්නේ තලුන්න වෙදගෙදර පදිංචිව සිටි පරලෝ සැපත් AGG සිරිසේන වෙද මහතා ඒ පියාණන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම, ප්‍රේමවතී ජයසේකර මෑණියන්ට ආර්යදාස සහ සිරිපාල සහෝදරයන් දෙදෙනාට ඒ වගේම ඩී ජයවර්ධන සහෝදරියට සහ සංසාරගත පරම්පරාගත මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් එහෙමනම් ඒ නම් සඳහන් කරපු ඥාතීන් වගේම ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමින් මිය පරලෝකීය සියලු ඥාතීනුත් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ට දූ දරුවන්ට ඥාතීන්ට නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම ඔබ අප සියලු දෙනාටමත් ධර්මදේශකයන් වහන්සේටත් නෙත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනය අද දායකත්වයෙන් දරන පින්වතුන්ගේ ප්‍රධාන අරමුණු අතර සඳහන් කරනවා. ඉතින් එහෙමනම් ඒ පින්වතුන්ටත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගෙන මේ භයානක සසර දුකින් නිදහස් වෙන්න මේ ධර්ම දානමේ පිනත් ධර්ම ශ්‍රවණමේ පිනත් පාරමිතාවක් බවටම පත් වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.